එක්තරා ගමක තරුණ පිරිමි ළමයෙක් හිටියා. මේ ගම කඳු පන්තියකින් වටවුණු ලස්සන කුඩා ගම්මානයක්. මේ තරුණ පිරිමි ළමයා හරිම කම්මැලි. ඔහු හැමදාම ගහක හෙවණට වෙලා නිදි කිර කිර හීන බල බල ඉන්නවා. අනිත් ගමේ මිනිස්සු කුඹුරේ ගොවිපලේ ගොඩාක් වැඩ කරනවා. ඒත් මේ පිරිමි ළමයාට ඒව ගැන කිසි හිතක් නැහැ. එක දවසක් හාමුදුරුවෝ කෙනෙක් මේ ගමට ආවා. ඒ හාමුදුරුවෝ බුද්ධිමත් කෙනෙක්. ඒ හාමුදුරුවෝ මේ කොල්ලව ළඟට ගෙනල්ලා කිව්වා, පුතේ මට ඔයාගෙන් උදව්වක් ඕනේ. ඔය කන්ද උඩට ගිහින් ඒකේ උසම තැනින් පිහාටුවක් ගේන්න ඕනේ කියලා. තරුණයා කන්ද දිහා බැලුවා. hina වෙලා කිව්වා, අනේ මට බෑ ඒක කරන්න. මම ගොඩක් කම්මැලි. ඔච්චර උඩට යන්න මට බෑ. හාමුදුරුවෝ hina වුණා. ඒත් පුතේ මම හොයන පිහාටුව කන්ද උඩ නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ කන්දේ අනිත් පැත්තේ ගුහාවක. ඒකට යන්න නම් කන්ද උඩට ගිහින් ආයෙත් බහැලා යන්න වෙනවා. තරුණයාට ටිකක් කුතුහලයක් ඇති වුණා. මේ වගේ පිහාටුවක් ගැන එයා කවදාවත් අහලා නැහැ. ඉතින් එයා හිතුවා, හරි මම උත්සාහ කරලා බලන්නම් කියලා. කන්ද උඩට යන ගමන ලේසි වුණේ නැහැ. තරුණයාට ගොඩක් මහන්සි. දාඩිය දාලා හුස්ම ගන්නත් අමාරු වුණා. ඒත් ටික ටික කන්ද උඩට යද්දී එයාට දැනුණා ලොකු සතුටක්. උද්දාමයක්. මේ වගේ දෙයක් එයාට කවදාවත් දැනිලා නැහැ. අන්තිමට කන්ද උඩට ගියාම එයා හෙම්බත් වෙලා හිටියත් ලොකු ආඩම්බරයක් දැනුණා. ඒත් තවම ලොකුම අභියෝගය ඉතුරුයි. කන්දේ අනිත් පැත්තෙන් බහින්න ඕන. ගුහාව හොයා ගන්න ඕන. බහිනකොට ගොඩක් වාර ගණනක් ලිස්සා වැටුණා. ඒත් එයා බය වුණේ නැහැ. පිහාටුව ගන්න ඕන කියන ආසාවෙන් එයා ඉස්සරහට ගියා. අන්තිමට ගුහාවට ගියාම එතන තිබුණ පිහාටුව දැක්කා. එළියේ වැටිලා ලස්සනට දිලිසෙනවා. එයා ඒක අරන් බැලුවා. මේක නම් අපූරුයි කියලා හිතුවා. ඒත් එතනින් ප්‍රශ්නයක් ආවා. දැන් මම මේකත් එක්ක ආපහු කන්ද උඩට යන්නේ කොහොමද? ඒත් එයාට මතක් වුණා කන්ද උඩට ගිය වෙලාවේ එයාට ඒ දැනුණ ආඩම්බරකම. නෑ මට ආයෙත් යන්න පුළුවන් කියලා ඔහු හිතුවා. ආපස්සු යන ගමනත් ලේසි වුණේ නැහැ. මස් පිඩු රිදෙනවා. හුස්ම ගන්න අමාරුයි. ඒත් ඔහු දිගටම කන්ද නගිනවා. එයා එයාගේ කම්මැලිකම ජයගත්තා කියන හැඟීමෙන් අන්තිමට හාමුදුරුවෝ ළඟට ගිහින් පිහාටුව දුන්නා. හාමුදුරුවෝ hina වෙලා කිව්වා, පුතේ ඔයා හොඳට කළා. අද ලොකු පාඩමක් ඉගෙන ගත්තා. කම්මැලිකම කියන්නේ ඉවසන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ජය ගන්න ඕන අභියෝගයක්. පනින්න ඕන බාධකයක්. තරුණයා ඔළුව වනලා හාමුදුරුවෝ කියන දේ තේරුම් ගත්තා. එයාට තේරුණා එයාට හැම වෙලේම ලොකු දේවල් කරන්න පුළුවන් වුණත් කම්මැලිකම ඒකට බාධාවක් වුණා කියලා. දැන් එයා දන්නවා ඕනම දෙයක් ජය ගන්න එයාට ශක්තිය තියෙනවා කියලා. ඉතින් මේ හාමුදුරුවෝ දුන්න අභියෝගයෙන් කියන්නේ කම්මැලිකම ඉවසන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ජය ගන්න ඕන. ලොකු ඉලක්ක තියාගෙන අපි අපිවම තල්ලු කරලා බාධක එන විටත් ඉස්සරහට යන්න ඕනේ. ඒකෙන් අපිට අපේ ශක්තිය ඉවසීම හොයාගන්න පුළුවන්. ඔයත් ජීවිතේ ඉහළට යන්න සාර්ථක වෙන්න කැමති කෙනෙක් නම් අදම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ජීවිතය හැඩගස්වා ගන්න උදව් වෙන මේ වගේ වැදගත් කතාවකින් හමු වෙමු.